දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අද දවසෙත් අපි දේව වචනේ කොටසක් බලන්න යනවා. අපි අද බලන්න යන්නේ නික්මයාම පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 22 සහ 23 පද. මේ පසුබිම තමයි දෙවියන් වහන්සේ මිසරයට පීඩාවන් 10ක් එවනවා ඊශ්‍රායල් ජනතාව මිසරයෙන් මුදවා ගැනීමට පෙර. ඒ පීඩාවන් වල 9 වෙනි පීඩාව තමයි ඝන අන්ධකාරය. ඒ 22 වෙනි පදයේ මෙහෙම කියනවා 10 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයේ මෝසෙස් තමාගේ අත ආස දෙසට දිගු කළේය. එවිට මිසර දේශයේ මුළුල්ලේ 3 දවසක් ඝන අන්ධකාරයක් වූයේය. 23 වෙනි පදය ඔවුන් 3 දවසක් එකිනෙකා දුටුවේවත් කිසිවෙක් තමාගේ ස්ථානයෙන් නැගිටේවත් නැත. නමුත් සියලු ඊශ්‍රායල් පුත්‍රයන්ගේ වාසස්ථානවල එළිය තිබුණේය. මේ 23 වෙනි පදයේ ප්‍රධාන කාරණා දෙකක් කියනවා. එකිනෙකා දුටුවේවත් නැත, තමන් හිටපු ස්ථානයෙන් නැගිටේවත් නැත. දේවල් දකින්න සහ ඉන්න තැනින් ඊළඟ මට්ටමට යන්න නොහැකියාවක් මේ අන්ධකාරය තුල තිබුණා. අද අපිට මේක වැදගත් වෙන්නේ ඇයි? අද සභාවෙත් සමහර අය ඉන්නවා හිටපු තැනමයි. ඔවුන් ඊළඟ මට්ටමට යන්න බැරි. සභාවෙත් ඉන්නවා සමහර අය ඔවුන් දේවල් වලට විසඳුම මොනතරම් දේශනා කළත් මොනතරම් ඉගන්වනු ලැබුවත් ඔවුන් විසඳුම් දකින්නේ නැති. ඔවුන් දකින්නේ නැහැ. ඒ වගේම ඔවුන්ට ඉන්න තැනින් සිටිය යුතු තැනට යන්න ගමන් කරන්න හැකියාවක් නැහැ. මේක භයානක තත්වයක්. ඔවුන් ඒකට විසඳුම් හොයමින් දෙවියන් වහන්සේගේ කතාවෙන් එළියට යනවා. ඒ වගේම ලෝකයේ අය බොහෝමයක් මේ තත්වය තුලින් ගමන් කරනවා. අද ඔබට තිබෙන සුභාරංචිය මොකක්ද? අද ඔබට තියෙන සුභාරංචිය තමයි ආලෝකයේ තනන් වහන්සේ ඔබ තුල සිටිනවා කියන එක. ඔබ ආලෝකයේ තනන් වහන්සේ සමග හැසිරෙනවා නම්, ආලෝකයේ තනන් වහන්සේ සමග ඔබ ජීවත් වෙනවා නම්, ස්ථීර වශයෙන්ම ඔබ සිටිය යුතු තැනට ගමන් කරනවා. ඒ විතරක් නෙවෙයි, ඔබගේ ජීවිතේ පැමිණෙන හැම අභියෝගයකටම ඔබ විසඳුම් දකින්න යනවා. එහෙමනම් අද දවසේ අපි බලන්න ඕනේ දේව වචනේ කොරින්ති පොතේ කියනවා අපම විමසමු නම් වරද තැබීමක් නැත කියලා. එහෙමනම් අපි විමසන්න ඕනේ අපි ආලෝකයේ තනන් වහන්සේ සමග හැසිරෙන කිතුණුවන්ද, උන්වහන්සේගේ පුත්‍රයන්ද. එසේනම් ලෝකයට අඳුර තිබුණත් අපට එළිය තිබෙනවා. මෙතන කියනවා මිසරයට අඳුර තිබුණා, නමුත් ඊශ්‍රායල් පුත්‍රයන්ගේ කූඩාරම් වල එළිය තිබුණා. අදත් ලෝකයට අඳුර තිබුණත් අපට ආලෝකය තිබෙනවාමයි. ආත්මනන් වහන්සේ ආලෝකයේ තනන් වහන්සේ අපට මඟ පෙන්වමින් ඉදිරියටත් ඉහළටත් ගෙන යනවා. අපගේ හැම අභියෝගයකටම හැම අවශ්‍යතාවයකටම උන්වහන්සේ ආලෝකයක් වෙනවාමයි. අපි යාඥා කරමු. ආදරවන්ත දෙවි පියාණනි, ඔබ වහන්සේට ස්තුතියි. ඔබගේ ආලෝකය අපගේ ජීවිතවල දැනටමත් ඔබ තබා ඇති නිසා අපි ඔබට ස්තුති කරනවා. ඒ විතරක් නෙවෙයි, ඔබගේ වචනය අපට ආලෝකයක්ව තිබෙන නිසා ස්තුති කරනවා. ගීතාවලිය කියනවා ඔබගේ වචනය මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක්ය කියා. ස්වාමිනී, අපි යාඥා කරනවා මේ වචනය අහන හැම මිනිසෙක්ම ආලෝකයේ තනන් වහන්සේ සමග ඒ හැසිරෙන්නත්, ඒ වගේම ආලෝකයේ වචනයත් එක්ක ගනුදෙනු කරන්නටත් ඔබ වහන්සේ හැම කෙනෙකුටම ආශිර්වාද කළ මැනව. ස්වාමිනේ, ඔවුන් සිටිය යුතු තැනට ගමන් කරන්න ඔබගේ මඟ පෙන්වීම එළිදරව්ව නිදාස් කළ මැනව. ඔවුන්ගේ ජීවිතයේ සෑම අභියෝගයකටම සෑම අවශ්‍යතාවයකටම ඔබ වහන්සේගේ විසඳුම දකින්න සැලැස්සුව මැනව. ඔබගේ අනුග්‍රහය ඔවුන් බහුලත්වයෙන් ලබන පිණිස ඔවුන්ට ආශිර්වාද කළ මැනව. අද දවස ඔවුන්ට සාර්ථක වූ සඵලවත් වූ යහපත් වූ දවසක් වන පිණිස ආශිර්වාද කළ මැනව. ලෝකයට අඳුර වුවත් අපට ආලෝකයේ තනන් වහන්සේ සිටින බව ඔවුන්ට දැනෙන්න සැලැස්සුව මැනව. ඒ ආලෝකයේ තනන් වහන්සේ සමග හැසිරෙන්නටත්, ආලෝකයේ තනන් වහන්සේ සමග ගමන් කරන්නටත් ඔබ ඔවුන්ට මඟ පෙන්වුව මැනව. ඔබගේ දාතට බාර කරනවා යහපත් පියාණනි, යේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන්. ආමෙන්.